යේසු පිහිටයි මගේ ප්‍රේමණීය සහෝදර සහෝදරියනි. ඔබ දෙවියන් වහන්සේව ඔබගේ පෞද්ගලික ගැලුම්කරුවන ලෙස පිළිගන්න විට කී දෙනෙක් ඔබට විරුද්ධව සිටියද. ඔවුන්ගේ තර්ජන මැද්දේ ඔබ අසරණ වෙන්නට ඇති. ඔබ දන්නව නේද සාවුල් ගැන. සාවුල් දෙවියන් වහන්සේගේ මනුෂ්‍යයන්ට විරුද්ධව සිටි කෙනෙක්නේ. නමුත් ඔහු උන්වහන්සේගේ දරුවන්ට පීඩා කරන පිණිස දමස්කයට යන අතර ඔහු හරි අපූරු සිදුවීමක් සිදු වුණා. ශුද්ධ බයිබලයේ ක්‍රියාපොතේ 9 වෙනි පරිච්ඡේදයේ සිට ඔබ කියවුවොත් ඔබට දැනගත හැකියි. මේ ඉන්නකොට සාවුල්ගේ ජීවිතයේ පරිවර්තනයක් සිදු වුණා. දෙවියන් වහන්සේ ඔහු තෝරගෙන තිබුණ උන්වහන්සේගේ සේවයට. ඇතැම් විට ඔබ අද කිතුණුවෙකු වී සිටියත් ඔබත් එහෙම ඉන්නට ඇති සාවුල් කෙනෙක් වගේ. එහෙම නැත්නම් ඔබට ඔබගේ පවුලේම අය දෙවියන් වහන්සේ පිළිගත්තා කියලා විරුද්ධ වෙ ඉන්නට ඇති. ඔබට යම් කෙනෙකු විරුද්ධව සිටියා නම් හෝ විරුද්ධව ඉන්නවා නම් ඔබ ඔහුව ඇය වෙනුවෙන් යාඥා කරන්න. සමහර විට ඔබට ඉදිරියේදී දකින්න පුළුවන් වෙයි. ඔබට විරුද්ධවම සිටින්නත් දෙවියන් වහන්සේව පිළිගෙන ඉන්න ආකාරය. එවැනි මනුෂ්‍යයන් වෙනුවෙන් යාඥා කිරීම ඔබගේ වගකීමයි. ඔබට ජේසු පිහිටයි.